ආයිබෝවන් කිතුණු පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම මල්ෂා අඹේපිටිය. සුපුරුදු පරිදි මුලින්ම අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. අද පාස්කු ඉරුදිනයි. සුදු සතියේ ආරම්භය ගොබ් ඉරිදා. සර්ව් නව් වෛද්‍ය සායනය. වසර 175ක් සපිරෙන නාවලපිටිය ශාන්ත අන්ද්‍රු බාලිකා විදුහල. කුරුස මාර්ගයේ ආත්මීය ගමනක්. කුඩා හදවත් තුළ විශ්වාසයේ බීජ වැපරූ අර්ථවත් දිනක්. ලංකා අප ස්වාමිදූගේ ජාතික සෙමිනේරියේ චෙස්ටර්ටන් ඉංග්‍රීසි ඇකඩමි දිනය. මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගමෙන් සමාජ සත්කාරයක්. නැගී සිටිමු, ශක්තිමත් වෙමු, අයිතීන් ජයගනිමු, ශ්‍රමාභිමානී කාන්තාවෝ. 14 වන ලියෝපාප්තුමාගේ අප්‍රේල් යැදුම් ජාලය. එංගලන්ත සභා නායකත්ව පාස්කු ඉල්ලීම. දැන් පුවත් සවිස්තරාත්මකව. ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම අද දින සමරනු ලබනවා. අද පාස්කු ඉරුදිනයි. මනුකයක් ගැන ක්‍රිස්තුස් වහන්සේ මෙලවට පැමිණියේ පාපයේ වහල්කමින් මනුෂ්‍යාව ගලවාගෙන සදාතන ජීවනය උරුම කර දීමටයි. පාස්කුවේ ආරම්භය ගොබ් ඉරුදිනයි. මේ ඒ පිළිබඳවයි. පාස්කු ඉරුදිනට පෙර ඉරුදින ශුද්ධ සතිය ආරම්භ වෙනවා. එය ශුද්ධ ඉරුදින නොහොත් ගොබ් ඉරිදා ලෙසයි නම් කෙරෙන්නේ. මෙවර එය මාර්තු 29 වනදාට යෙදී තිබුණා. එදින සීකරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජෙරුසලම් ගමනයි. උන්වහන්සේ ගැලුම්කරුවාණන් ලෙස ජනතාවගේ ආදරයට පාත්‍ර වීමත්, කොටලුවෙකුගේ පිට නැග ආ එතුමන්ව රජෙක් ලෙස පිළිගැනීමත් මෙලෙස සමරනු ලබනවා. ලෝකවාසී කිතුණු ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ කිතුණු ජනතාවද එදින විශේෂ දේව මෙහෙයන් පවතුවා. If only on this your day you had known the path for peace, but you have failed to see it. The days will come when your enemies build ramparts to surround you and hem you in, pressing hard from every side. And within these walls they will destroy you. ලංකා සභා කොළඹ දියෝකිසිට අයත් කැලණිය ශුද්ධ කන්‍යමරියතුමියගේ දේවස්ථානයේ ගොබ් ඉරුදින දේවමෙහෙය පවත්වා තිබුණේ සම්මානිත ගාලු අනුනායක ගෞරවනීය සුනිල් ප්‍රදිනැන්දු පියතුමාගේ මූලිකත්වයෙන්. දේවස්ථානයේ ඇදහිලිවතුන් ඊට එක්ව සිටියා. සාන්ත ආනාආසන දෙව්මැදුරේදී දේවමෙහෙය පැවතුනේ ගෞරවනීය ආනන්ද වීරකෝන් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කුරුණෑගලදී ශුද්ධාසනීය ළමා ධර්මදූත සංගම් ජාතික අධ්‍යක්ෂක ගෞරවනීය බැසිල් රොහාන් ප්‍රනාන්දු පියතුමා සහභාගී වූ මෙම දේවමෙහෙය ගෞරවනීය දමිත ශ්‍රීලාල් පියතුමා විසින් සංවිධානය කර තිබුණා. ගාලු රදගුරු පදවියට අයත් තල්ගස්වල කල්කටාවේ භාග්‍යවත් තෙරේසා මවතුමියට කැප කළ දෙව්මැදුරේදී ගොබ් ඉරිදා දිව්‍ය පූජා යාගය පැවතුනේ මේසම් පාලක ජේසු රාජන් පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ඊටද මේසම් ජනතාව විශාල පිරිසක් සහභාගී වුණා. එදිනම තල්ලතු ඉරුදින විශේෂ පෙරහැරක් පැවතුනේ මොරටුවේදී.
මොරටුව පළාතේ ක්‍රිස්තියානි දේවස්ථාන 18ක් නියෝජනයෙන් මෙය සංවිධානය කර තිබුණා. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයට අයත් මොරටු ප්‍රදේශයේ පිහිටා තිබෙන ලංකා සභාව, මෙතෝදිස්ත සභාව, බැප්ටිස් සභාව, ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව සහ නිදහස් සභා සම්ප්‍රදායන් වල නායක දෙවගැති පියතුමල්ලා සහ ඇදහිලිවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියා. ප්‍රදේශයේ පාසල් සහ දහම් පාසල් වල තූර්යවාදක කණ්ඩායම්ද සර්ව් නව් ශ්‍රී ලංකා ආයතනයේ සංවිධාන ශක්තියෙන් වෛද්‍ය සායනයක් පැවැත්වුණා. ඒ අඟුලාන පොදු ජය විදුහලේදී. සරණය ගනිමේ ඔබ සුදතිරු කර සරණය ගනිමේ. මාර්තු 28 වනදා පවත්වන ලද මෙම වෛද්‍ය සායනයේදී උස සහ බර මැනීම මෙන්ම අධික රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව සහ ඇස් කණ්ණාඩි ලබා දීමක්ද සිදු කෙරුණා. කිතුණු ආයතනයක් වන මෙම ආයතනය මෙවැනි සමාජ සත්කාර රැසක් සිදු කරනු ලබනවා. ගෞරවනීය සාගර පෙරේරා පියතුමාගේ මඟ පෙන්වීමෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රදේශයේ අවට ජනතාව තම වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමට මෙම සායනයට පැමිණ සිටියා. සර්ව් නව් ශ්‍රී ලංකා ආයතනයේ මේක පැවැත්වෙන්නේ good Samaritan එහෙම නැත්නම් යහපත් සමාරිතය කියන ව්‍යාපෘතිය යටතේ. ඉතින් ඒක යටතේ අපි ගොඩක් දේවල් ලංකා පුරාම සිදු කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි අපේ තවත් ව්‍යාපෘතීන් තියෙනවා. ජෝසප් තුමාගේ ව්‍යාපෘතිය කියලා තියෙනවා. ඒක ඒකත් පැවැත්වෙනවා ලංකා පුරාම. ඒක යටතේ සිද්ධ වෙන්නේ මිනිස්සුන්ට තමන්ටම වවාගෙන ආහාරයට ලබා ගන්න එළවලු පැල ලබා දෙනවා. ළමයින්ට සහ කාන්තාවන්ට වැඩමුළුවක් පටන් අරන් තියෙනවා වැඩසටහනක්. ඒකෙන් අපි කරන්නේ විශේෂයෙන්ම මේ පළාතේ විනාශ වෙලා යන දරුවන්ව අපි ගෙනල්ලා ඒ දරුවන්ව යහමගට ගෙන යන වැඩසටහනක් තමයි කරන්නේ. ළමයිට උගන්වනවා. සෞඛ්‍ය වැඩසටහනක් කරගන්න අපහසුතාවයේ තියෙන මොහොතක අපි ඒ අය වෙනුවෙන් මේ වැනි වැඩසටහනක් කරන්නේ. ඒ අයට යහපත් සෞඛ්‍ය ජීවන රටාවක් ගෙන යන්නට. මාර්තු 28 වනදා නාවලපිටිය ශාන්ත අන්රූ බාලිකා විදුහලට වසර 175ක් පිරීම නිමිත්තෙන් සම්වත්සර උත්සවයක් සහ පාගමනක් පැවැත්වුණා. ඒ කුරුණෑගල අනුනායක සනත් කුමාර මැදගම්ගොඩ පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ආගමික වතාවත් වලින් පසුව ඇරඹී මෙම 175 වන සංවත්සරික අවස්ථාවට උඩපළාත ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැන්දගොල්ලේ සුදම්මානන්ද හිමි, දෙවගැති වත්සලා සෙනවිරත්න, රංජිත් වික්ටර් දෙයාකෝන්තුමා, ශාන්ත ඇන්ඩ්‍රූ බාලිකා විදුහලේ විදුහල්පතිනි එන් ඉද්දමල්ගොඩ මහත්මිය, ගුරු භවතුන් ආදි ශිෂ්‍යාවන්, දෙමව්පියන් හා පාසලේ දැරියන් විශාල පිරිසක්ද සහභාගීව සිටියා. 175 වන සංවත්සර සමරුපලකය වන්දනීය සනත් මැදගම්ගොඩ පියතුමා විදුහල්පතිනිය ආදි ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුගේ සුරතින් නිරාවරණය වූ අතර සංවත්සර උත්සවය පැවැත්වුණේ ඉන් අනතුරුවයි. එහිදී පාගමන නාවලපිටිය නගරය හරහා ගමන් කොට ජයතිලක ක්‍රීඩාංගණයට ළඟා වී තිබුණා. මෙම පාසල එංගලන්තයේ ක්‍රිස්තියානි මිෂනාරී සමාගම මගින් 1850 වර්ෂයේ ආරම්භ කර ඇති අතර පසුව ලංකා සභාව විසින් පවත්වාගෙන ගොස් 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල පනත යටතේ රජයට පවරාගෙන තිබෙනවා. මීගමුව කොළඹ අගරදුගුරු පදවියට අයත් කිතුනැන පෙරපාසල් දරුවන් සහ ගුරුවරුන් එකමුතුවෙන් සංවිධානය කළ පාද නමස්කාර භක්ති අභ්‍යාසය මාර්තු 26 වන දින පාසල් භූමියේදී පවත්වා තිබුණා.
මෙය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම හා පරිත්‍යාග සිහිපත් කරමින් කුඩා දරුවන් සරල නාට්‍යමය ආකාරයෙන් නමුත් ගැඹුරු ආත්මික අත්දැකීමකට යොමු වූ අවස්ථාවක්. මෙහිදී එක් එක් ස්ථාන හරහා ගමන් කරමින් ජේසුස් වහන්සේ අප වෙනුවෙන් ගත් පියවර දරුවන්ට අවබෝධ කර ගැනීමට වටිනා අවස්ථාවක් උදා වූ බවයි පෙන්වා දෙන්නේ. දරුවන් තුළ ආදරය, කරුණාව, සමාව සහ විශ්වාසය වර්ධනය කිරීම පාසලේ අරමුණයි. මෙම අවස්ථාව ගුරු භවතුන්ගේ සහ අධ්‍යක්ෂක පියතුමන්ගේ මඟ පෙන්වීමෙන් සංවිධාන වූවක්. Seeing your body taken from the cross reminds us how fearful we are of letting go of our own life. Have mercy on us, O Lord. Have mercy on us. ලංකා අප ස්වාමිදුවගේ ජාතික සෙමිනේරියේ චෙස්ටර්ටන් ඉංග්‍රීසි ඇකඩමිය විසින් සංවිධාන කරන ලද ඇකඩමි දිනය පසුගිය මාර්තු 22 වනදා පැවැත්වුණා. ඒ ලංකා අප ස්වාමිදුවගේ සෙමිනේරියේ සැකට් ශ්‍රවණාගාරයේදී. මෙලෙස පවත්වනු ලැබුවේ එම සෙමිනේරියේ 56 වන වෙස්ටර්ටන් ඉංග්‍රීසි ඇකඩමි දිනයයි. නික්මයාම බාධකවලින් අව්‍යාජ නායකත්වයට යන ගැඹුරු සහ කාලෝචිත තේමාව කේන්ද්‍ර කර ගනිමිනුයි මෙම උත්සවය පවත්වා තිබුණේ. පූජ්‍ය චානක ඩිලන් ජැන්සේ පියතුමාගේ ප්‍රධානත්වෙන් ලංකා අප ස්වාමිදුගේ ප්‍රධාන දේවස්ථානයේ පැවති දිව්‍ය සප්‍රසාද උත්සවයක් සමගින් දවසේ කටයුතු ගැඹුරු ආත්මික සටහනකින් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ. ඉන් පසුව පැවති සංස්කෘතික වැඩසටහන සිසුන්ගේ කැපී පෙනෙන කුසලතා සහ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කළ බවත් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය දිනා ගනිමින් සිසුන් නාට්‍ය, සංගීතය සහ වාද්‍ය වෘන්ද ඉදිරිපත් කිරීම ඇතුළු විවිධාකාර රංගනයන් ඉදිරිපත් කළ බවත් ලංකා අප ස්වාමිදුගේ ජාතික සෙමිනේරියේ මුහුණු පොතේ සඳහන්ව තිබෙනවා. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීව තිබුණේ ජනාධිපති නීතිඥ ශම්මිල් ජෝසප් පෙරේරා මහතා. සහභාගී වන්නන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය අගය කරමින් ඇකඩමි දින සැමරුමට අනුකූලව පවත්වන ලද විවිධ තරඟවල ජයග්‍රාහකයින් හඳුනා ගනිමින් සම්මාන ප්‍රදානයක්ද සිදු කර තිබුණා. දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් ස්වර්ග ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුණ ගැහෙමු. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ස්වර්ග ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බොහෝ දෙනෙක් දිට්වා සුලිකුණාටුව හේතුවෙන් අවතැන් වුණා. එම ජනතාවගෙන් අමුහේන ගම්මානයේ වඩාත් ආපදාවට ලක් වූ තෝරාගත් පවුල් කීපයක් වෙත සහනාධාර බෙදා දීම සිදු කෙරුණා. මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වුණේ මාර්තු මස 30 වන දින. සවස 1:30 සිට 8 භාගයේ රාජානන්ද ප්‍රාථමික විදුහලේ පරිශ්‍රයේදී මෙම අවස්ථාව පවත්වා තිබුණා. මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගමයට ඕස්ට්‍රේලියාවේ දානපති කීප දෙනෙකුගෙන් ලැබුණු ඇඳුම් පැළඳුම් සහිත ආධාර මෙසේ තවත් කොටසක් මෙම ප්‍රදේශයේ ජනතාවට බෙදා දෙන ලදී. මෙම වැඩසටහන හා ආපදාවට ලක් වූ පවුල් තෝරා ගැනීම උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයසිංහ මහත්මියගේ උපදෙස් පරිදි කෘෂිකර්ම නිලධාරිණී සුජීවා මහත්මිය හා සංවර්ධන නිලධාරිණී රම්‍යා දිසානායක මහත්මියගේ ක්‍රියාකාරීත්වයෙන් සිදු වූවක්. මෙම අවස්ථාවට අටභාගයේ අමුහේන විහාරවාසී ස්වාමින් වහන්සේ සහ ගම්පොළ ශුද්ධ අන්දරු දේවස්ථාන පළාත භාර ගරු නුවන් සෙනවිරත්න පියතුමා ආගමික වතාවත් සිදු කළ අතර මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගමේ මහලේකම් ලලන්ත ජයසිංහ මහතා, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී චූලා කුමුදුනී මහත්මිය, රාජානන්ද විදුහලේ විදුහල්පතිනී සාගරිකා රණසිංහ මහත්මිය ඇතුළු ආපදාවට ලක් වූ පවුල්වල සමාජිකින් පිරිසක් සහභාගීව සිටියා. සීදුව ශ්‍රමාභිමානී කේන්ද්‍රය මගින් සංවිධාන කෙරුණු විශේෂ කාන්තා දින වැඩසටහනක්
පසුගිය මාර්තු 29 වන ඉරුදින පැවැත්වුණා. එම ආයතන පරිශ්‍රයේදී ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ නිර්මාතෘ ගෞරවනීය සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ වත්මන් පාලිකා ගරු නොයල් ක්‍රිස්ටින් පැවිදි සොයුරියගේ මඟ පෙන්වීමෙන් පැවති මෙම අවස්ථාවට විද්වත් පිරිසක්ද සහභාගීව සිටියා. මෙහිදී දිට්වා සුලිකුණාටු හමුවේ පීඩාවට පත් වූ අපේම සහෝදරියන්ගේ සිනහව නැවත ගොඩනගන්නටත් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නගන්නටත් ශ්‍රමාභිමානී කේන්ද්‍රය සමත් වුණා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගම්පා දිස්ත්‍රික්කයේ සහ නිදහස් වෙළඳ කලාපයේ කාන්තාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන්ගේ සහ දරුවන්ගේ කලා හැකියාවන්ද මෙහිදී දැකගන්නට ලැබුණු අතර ඊට අමතරව මෙහිදී කාන්තා අත්කම් නිර්මාණ සහ ඔවුන්ගේ වෙනත් නිෂ්පාදනද ප්‍රදර්ශනය හා අලවියට තබා තිබීම සුවිශේෂී අංගයක්. නොමිලේ නීති උපදෙස් පවුල් සැලසුම් සායන මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම කාන්තා කුසලතා ශක්තිමත් කිරීම වැඩසටහන්ද පවත්වා තිබුණා. මොකද අද වෙනකොට සියලු ආකාර සූරාකැම්මට ලක්වෙන චරිතයක් කාන්තාව. ඒ නිසා කාන්තාව බලගැන්වීමට තමයි ශ්‍රමාභිමානී කේන්ද්‍රය තියෙන්නේ. අපි ඒකට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් කිතුණු දැක්මක් තුල ඉඳගෙන මේ කටයුතු කරද්දී අපිට ෆාදර් සරත් ඉද්දමල්ගොඩ සහ සිස්ටර් ක්‍රිස්ටින්ව අමතක කරන්න බෑ. ඔවුන් එක්තරා පරපුරක් නියෝජනය කරනවා. දැන් ළඟදී මිය ගියා ෆාදර් ඇලෝෂියස් පීරිස් පියතුමා. ඒ වගේ ෆාදර් මයිකල් රොඩ්රිගෝ පියතුමා, තිස්ස බාලසූරිය පියතුමා, පෝල් කැස්පර්ස් පියතුමා. ඒකට මේ කණ්ඩායම් කිසියම් මෙහෙවරක් කළා මේ සමාජයේ ක්‍රිස්තියානි දැක්ම සමාජීය දැක්මක් ලෙස ගෙනියන්න. ස්වයං රැකියාවල් කරලා මේ වගේ ආයතන මේ වගේ දේවල් කරලා අපිටත් ඉස්සරහට යන්න පුළුවන් විදියට තමයි මේ වැඩසටහන අද තියෙන්නේ. කොළඹුරේ නුඹ ඉන්නයි සව්වේ කිරිල්ලියෝ ඉකිලෙනවලු නිදල්ලේ අත වෙනුවට නොවැටි මන් මුලාවේ සිතරැඳියන් මගේ සෙනී කැදැල්ලේ. ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප්තුමා අප්‍රේල් මාසයට නියමිත ලෝකව්‍යාප්ත යතුම් ජාලය නිකුත් කර තිබෙනවා. මෙවරෙහි අවධානය යොමුව තිබෙන්නේ සියලු පූජකතුමන්ලා වෙතටයි. In the name of the Father, and of the Son, and of the Holy Spirit. Amen. Lord Jesus, Good Shepherd, companion on the journey. ජේසුස් සමිඳුනි, යහපත් එඬේරාණන් සහ ගමනේ සහකරුවාණනි. අද අපි සියලුම පූජකවරුන් ඔබගේ දෑතට බාර කරමු. විශේෂයෙන් අර්බුදකාරී අවස්ථාවන් හරහා ගමන් කරන අය, තනිකම දැඩි ලෙස බරවන විට, සැකය ඔවුන්ගේ හදවත් පසාරු කරන විට,
ඒ වගේම වෙහෙසව බලාපොරොත්තුවට වඩා ශක්තිමත් බව පෙනෙන විට ඔවුන්ගේ අරගල සහ තුවාල දන්නා ඔබ වහන්සේ කොන්දේසි විරහිත ප්‍රේමයේ නිශ්චිත භාවය ඔවුන් තුල අලුත් කළ මැනව. ඔවුන් හුදේ ක්‍රියාකාරීන් හෝ හුදකලා වීරයන් නොවන බව ඔවුන්ට දැනෙන්නට සලස්වනු මැනව. නමුත් ස්වාමිනී, ඔවුන් ආදරණීය පුත්‍රයන්, නිහතමානී සහ ආදරණීය ගෝලයන්, එවැගේම ඔවුන්ගේ ජනතාවගේ යාඥාවෙන් පෝෂණය වන දේවගැතිවරු. යහපත් පියාණනි, අපගේ පූජකයන් රැකබලා ගැනීමට ප්‍රජාවක් ලෙස අපට උගන්වනු මැනවේ. විනිශ්චය නොකර සවන් දීමටත්, පරිපූර්ණත්වයේ ඉල්ලා නොසිට ස්තුති කිරීමටත්, වචනයෙන් සහ ක්‍රියාවෙන් රාජ්‍ය ප්‍රකාශ කිරීමේ බෞතිස්ම මෙහෙවර ඔවුන් සමග බෙදා ගැනීමටත්, ඒ වගේම සමීපව හා අවංක යාඥාවෙන් ඔවුන් සමග යෑමටත් අපට බොහෝ විට සහාය දෙන අයට අපි සහාය දෙමු. ශුද්ධාත්මයන්න් අපගේ පූජකයන් තුළ සුභාරංචියේ ප්‍රීතිය නැවත ඇති කරනු මැනව. May we support those who so often support us. Holy Spirit, rekindle in our priests the joy of the gospel. ඔවුන් වෙත සෞඛ්‍ය සම්පන්න මිත්‍රත්වයන්, සහෝදර සහයෝගයෙන් සහ ඔවුන්ගේ වෘත්තියේ සුන්දරත්වය සෑම විටම නැවත සොයා ගැනීමට කරුණාව ලබා දෙනු මැනවේ. ඔවුන් කිසිවිටකත් ඔබ කෙරේ විශ්වාස නැති කර නොගනිත්වා. May they never lose trust in you. නිහතමානී සහ ත්‍යාගශීලී හදවතකින් ඔබගේ සභාවට සේවය කිරීමේ ප්‍රීතිය නැති කර නොගනිත්වා. ආමෙන්. ලෝ වටා සිටින එංගලන්ත සභානායක රදගුරු වගේම කැන්ටබරියේ අගරදගුරු ඩේම් සාරා මුල්ලාලිද මෙවර පාස්කුව වෙනුවෙන් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ඒ අතර ඇංග්ලිකන් හවුලෙහි මහලේකම් අතිඋතුම් ඇන්තනී පොග්ගෝ සහ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලිකන් සභා ප්‍රයිමේට් ආචාර්ය මාක් ෂෝට් යන රදගුරු හිමිපාණන්ලාද වෙනවා. මැදපෙරදිග සුඩානය යුක්‍රේනය සහ ඉන් ඔබට ඇති තත්ත්වයන් පිළිබිඹු කරමින් ප්‍රචණ්ඩත්වයෙන් හා දුෂ්කරතාවෙන් පීඩාවට පත් වූවන් සමග යාඥා කිරීමට, ක්‍රියා කිරීමට සහ සහයෝගීතාවෙන් සිටීමට ඇංග්ලිකන් වරුන් දිරිමත් කරමින් ඇංග්ලිකන් හවුලෙහි මහලේකම් අති උතුම් ඇන්තනි පොග්ගෝ හිමිපාණන් තම පණිවුඩයෙන් ඉල්ලා සිටින්නේ ගැටුම් හා බිහිතියෙන් සලකුණු වූ ලෝකයක දෙවියන් වහන්සේගේ සාමයේ ත්‍යාගය බෙදා ගන්නා ලෙසයි. කැන්ටබරි අගරදගුරු අතිඋතුම් ඩේම් සාරා මුල්ලාලි එක්සත් රාජධානියේ සහ ලෝපුරා සිටින ක්‍රිස්තියානි නායකයින්ට ඇගේ වාර්ෂික කිතුණු පාස්කු ලිපිය බෙදා ගන්නේ ගෝලීය දුක් වේදනා සහ ගැටුම් මැද්දේ වූද ශුභාරංචිය තුල ගැඹුරු නොසැලෙන විශ්වාසයක් ලබා දෙමින් ක්‍රිස්තියානි බලාපොරොත්තුවේ පදනම ලෙස නැවත නැගිටමු යන්න පෙන්වා දෙමින් කුරුසේ සහ හිස් සොහනේ රූපය උපුටා දක්වමින් දුක් විඳීමට සහ මරණයට අවසාන වචනය නොමැති බව ඇය අවධාරණය කරන අතර තුවාල වූ ලෝකයක බලාපොරොත්තුව එකමුතුකම සහ නව ජීවිතය පිළිබඳ සාක්ෂි දරමින් නැවත නැගිටීමේ ජනතාව ලෙස ජීවත්වීමට කිතුණුවන් දිරිමත් කරයි. බලාපොරොත්තුව ආගන්තුක සත්කාරය සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ සොයාගත් නව ජීවිතය මගින් හැඩගැසී ඇති බවත් පෙන්වා දෙමින් ඕස්ට්‍රේලියාවේ ඇංග්ලිකන් සභා ප්‍රයිමේට් ආචාර්ය මාක් ෂෝට් සංස්කෘතීන් සහ පරම්පරා හරහා කුරුසේ පණිවුඩේ කල්පවතින බලය පිළිබිඹු සහ පෞද්ගලික අත්දැකීම් උපයෝගී කරගනිමින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ වෙනස් වන ස්වභාවය සහ ඔවුන් තුළ සභාවේ අඛණ්ඩ සාක්ෂි
තම පණිවිඩය නිකුත් කර තිබෙනවා. ඒ පුවතත් සමගින් ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වෙනවා. ඔබේ ප්‍රදේශයේ දේවස්ථානයේ කිතුණු පුවත් ඇතිනම් අප වෙත යොමු කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා 0.777.88.75 හෝ 0.112.82.88.11 යන දුරකථන අංකවලට අපට ඇමතුමක් ලබා දෙන්න. නැතිනම් hello@swargatv.com යතුමු කරන්න ඔබට හැකියාවක් තිබෙනවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැවත විකාශය ලබන අඟහරුවාදා දහවල් 1ට බලාපොරොත්තු වන්න. ස්වර්ග ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් අප නැවත මුණ ගැහෙන්නේ ලබන ඉරිදා සවස් 4ට. එතෙක් ඔබට සුබ සතියක්. ජේසු පිහිටයි.